කොනිච්චිවා ආයිබෝවන්. ඉතින් අදත් මම අලුත් පාඩමක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න ආවා. ඉතින් අමතක නොකර channel එක subscribe කරලා තියාගන්න. අද මම කියලා දෙන්නේ කොරේ, සොරේ, අරේ මේ වචන තුන කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මම ඒක පින්තූර තුනකින් ඔයාලට කියලා දෙන්නම්. කතා කරන කෙනා ළඟ තියෙන දෙයක් විස්තර කරන්න භාවිතා කරන වචනේ තමයි කොරේ. එතකොට මේ ළමයා ගාව ඇපල් ගෙඩියක් තියෙනවා. එයා කියනවා කොරේවා රින්ගෝ දෙස්. සොරේ සොරේ කියලා සිංහලෙන් කියන්නේ ඒක. එතකොට ඇහෙන කෙනා ළඟ තියෙන දෙයක් විස්තර කරන්න සොරේ පාවිච්චි කරනවා. එතකොට මේ ගෑල් ළමයා කියන්නේ සොරේවා රින්ගෝ දෙස්. අරේ කියන්නේ සිංහලෙන් අරක. කතා කරන දෙන්නගෙන්ම ඈතින් තියෙන දෙයක් විස්තර කරන්න තමයි අරේ පාවිච්චි කරන්නේ. එතකොට මෙතන කියන්නේ අරේවා රින්ගෝ දෙස්. මේක තමයි මතක තියාගන්න ලේසිම විදිහ. බලන්නකෝ ඔයාලටත් තේරෙනවද කියලා. තේරිච්ච අය කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මතක ඇතුව channel එකත් subscribe කරලා තියාගන්න. ආය අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝටම bye bye.